සාගර ගැඹුරේ තියෙන සුන්දරත්වය ඔබ විඳලා තියෙනවද? ලංකාවේ දක්නට නොලැබෙන සුන්දර ලස්සන අමුතු වර්ගයේ මාළුවෙක් වගේ පීනගෙන යන ගම බලන්න කැමතිද? එහෙනම් යමු මාත් එක්ක ඕෂන් වර්ල්ඩ් එකට. ලෝකයේ ප්‍රසිද්ධ චරිත ජීවමානව බලන්න කැමතිද? එහෙනම් යමු වැක්ස් මියුසියම් එකට. Good morning friends. ඔන්න අපේ තායිලන්ත සංචාරයේ අන්තිම දවස 7 වෙනි දවස. ඉතින් අද අපි ලංකාවට ෆ්ලයි කරන තමයි ඉන්නේ හවස. හැබැයි අපිට කලින් තව ඉවෙන්ට්ස් දෙකක් අපේ තියෙනවා. එකක් තමයි ඕෂන් වර්ල්ඩ් එක බලන්න යන එක. ඉතින් දැන් අපි ඉන්නේ එතනට ඇවිල්ලා අපි යනවා ඕෂන් වර්ල්ඩ් එක බලන්න. සහ වැක්ස් මියුසියම් එක තියෙනවා. ඉතින් ඒක මේ වගේ shopping mall එකක් ඇතුලෙන් ගිහින් තමයි යන්න තියෙන්නේ. Sea Life Bangkok කියලා තියෙනවා. ඕෂන් වර්ල්ඩ් එක අනිත් පැත්තේ වැක්ස් මියුසියම් එක තියෙනවා. දෙකම එකම ප්ලේස් එකේ තියෙන්නේ. ඒ නිසා අතර ඉස්සරහින් ටිකට්ස් ගන්න ඕන. ඉතින් ඔයාලට ලේසි. ඉතින් දීරම රැඳිලා ඉන්න. අද මම ඔයාලට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ගෙන එන්නේ. අපි බලමු ගිහිල්ලා ඕෂන් වර්ල්ඩ් එක කොයි වගේද මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගන්න පුළුවන් කියලා. ඉතින් බැංකොක් එන හැමෝම අනිවාර්යයෙන්ම මේ ඕෂන් වර්ල්ඩ් එකකට විසිට් කරනවා. මොකද ඒකත් හරිම ෆේමස් ප්ලේස් එකක්. ඒ වගේම තමයි වැක්ස් මියුසියම් එක. දැන් ලෝ ක්‍රවුඩ් එකක් ඉන්නවා මේකට. අපි ටිකට්ස් ඔක්කොම අපේ බුක් කරලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකත් පැකේජ් එකක් විදිහට තමයි යන්නේ. ඒජන්ට් කෙනෙක්ගෙන් බුක් කරාම ඒගොල්ලෝ ඇවිල්ලා අපව හොටෙල් එකෙන් පික් කරලා ටිකට් අරගෙන අපි මේ පැකේජ් වලට ගිහිල්ලා අපව හොටෙලට ගිහින් දානවා. फ्रेंड्स මේකේ ලස්සන මාළුව තමයි ඉන්නේ අතරම බලන්න. ඉතින් විවිධාකාරයෙන් ලස්සන වෙච්ච ලස්සන මාළු තමයි ඔයාලට බලන්න පුළුවන්. සෑහෙන ලොකු පොකිරිස් එක වගේ එකේ මෙම ඔයාලට සයිස් එක පේනවා. ඉතින් හරිම ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස්. මාරම ලස්සනට ඒක හදලා තියෙනවා. හරිම ක්‍රියේටිව්. ඉතින් ලස්සන මාළු ටැංකි තමයි තියෙන්නේ. ඉතින් මේ මාළු ටැංකි වල ලස්සන මාළු ඉන්නවා. ඉතින් විවිධාකාර මාළු. මේ වගේ විශාල ටැංකියක් තියෙනවා. ආද පේනවා. ඒ මාළු දැන් ඔන්න පේනවා විශාල මාළු ටැංකියක්. මාරම තරයේ බලන්න ලස්සන මාළු. Dear friends, මේකත් විශාල මාළු ටැංකියක්. හරිම ලස්සන මාළු එකක්. ඒක නෙවෙයි නිල් පාටට. නිල් පාටයි කහ පාට. ඉතින් යට
මාර ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස්. පුදුම ලස්සනක් තියෙන්නේ. මේ පොඩි අයට ඇතුලෙන් යන්නත් හදලා තියෙනවා. ලස්සනට ඒතර මේ උඩින් ලස්සනට පේන පොඩි අයට තමයි ඒක හදලා තියෙන්නේ. මේ ඉන්නේ මාළුවද? ආන්නේ මාළුවනේ. විවාන ෆ්‍රෙන්ඩ්ස් මුගේ විශාල. මෙතනින් පටන් ගන්න ඊපස්සේ මේ පැත්ත වෙනවා. කිඹුලෙක් වගේ. ඒක ඇතුලේ ඉන්නේ මොකද හිතෙන ටුවර් එක ගැන? ඇත්තටම අපි පළවෙනි වතාවට මෙහාවේ. ඔව්. ඒ නිසා ගොඩාක් සතුටු වුණා. ඒ අවස්ථාව දුන්නේ අපේ චූටි පුතා. එහෙමද? දුවයි. එහෙනම් පුතාට ගොඩක් පිංනේ. ගොඩක් පිං. ඔයාලත් ඉතින් ඇත්තටම අපිට උදව් කරා. ඒ සතුට උපරිමව භුක්ති විඳින්න. හරි thank you. මේ ගස් කොළන් ඔක්කොම ආටිෆිෂියල් තමයි හදලා තියෙන්නේ. අපේ ස්වාභාවික සෞන්දර්යය ස්වාභාවික සම්පත් අපිට හැමදේම තියෙනවා. නමුත් මේගොල්ලෝ ඒ හැම දෙයක්ම අරගෙන තියෙන්නේ ආටිෆිෂියල් එකල වගා කරලා හදලා ඒක ලස්සනට නිර්මාණය කරලා. අපි දැන් ඩිජිටල් ලෝකයකට අවතීර්ණ වෙනවා. ඉතින් මේ ඩිජිටලි හදලා තියෙනවා. පරිම ලස්සනට.
අනිවාර්යයෙන්ම තායිලන්ඩ් આવතින් බැංකොක් આવතින් මේ ඕෂන් වර්ල්ඩ් එකට නම් විසිට් කරන්න. ඒ තරමටම ලස්සනයි ඒ වගේම හරිම විශාලයි. එක sections තියෙන්නේ friends. හරිම ලස්සනයි. දැන් ඩොල්ෆින්ලා හරිම විශාලයි මේක. මාර ඒරියා එකක් තියෙනවා බලන්න. ඉතින් friends ඔන්න අපි ඕෂන් වර්ල්ඩ් එක දැන් මෙතනින් ඉවරයි. ඊට එහා පැත්තේ තමයි වැක්ස් මියුසියම් එක තියෙන්නේ. දැන් අපි යනවා වැක්ස් මියුසියම් එකට. මේක ස්ටැචුස් තියෙන ඉටි වලින් හදපු ලස්සන ලයිව් ස්ටැචුස්. ඉතින් මේකත් ගොඩක් ප්‍රසිද්ධයි මේ බැංකොක් වල. ඉතින් මේ ලස්සන shopping mall එකක් තියෙන්නේ. ඔන්න friends අපි දැන් ඇවිල්ලා ඉන්නේ වැක්ස් මියුසියම් එකට. ඔන්න friends අපි දැන් වැක්ස් මියුසියම් එකට ආවා. ඉතින් මයිකල් ජැක්සන් ඉන්නවා, බ්‍රිට්නි ස්පියර්ස් ඉන්නවා. ඉතින් ලෝකේ ගොඩක් ජනප්‍රිය වැදගත් වටිනා කියන චරිත රැසක් ඉංග්‍රීසි රචනයේ ඉන්නවා. ඉතින් වටිනා කියන චරිත රැසක් අපිට මේ තුලින් නරඹන්න පුළුවන්. අත්‍තර මේගොල්ලෝ ලයිව් ඉන්නා වගේම ඇත්තටම ඒගොල්ලන්ගේ ස්වරූපය කොහොමද කියලා අපිට දැක ගන්න පුළුවන්, දැක බලා ගන්න පුළුවන්. ජීවමානයි. දෙකක් තියෙනවා friends. කළු ස්ටැචු එකකුයි සුදු එකකුයි. ෆුට්බෝල් ප්ලේයර්ස් ඔක්කොම ටික ඉන්නවා friends. රොනාල්ඩෝ ඉඳලා Serena Williams.
ඔන්න ඔයාලට කිව්වා මම මේ ටුවර් එක ප්ලෑන් කරේ EN Travels and Tours වලින් කියලා. මං කිව්වා ඒ වගේම ඒගොල්ලෝ මාර සුවදශීලී හොඳ සර්විස් එකක් දෙන travel agent කෙනෙක් කියලා. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඒකේ නිෂු. ඉතින් එයා විස්තර කියයි ඔයාට තායිලන්ඩ් යන්න ඕන. තායිලන්ඩ් නෙමෙයි ඒෂියන් ඕනම කන්ට්‍රි එකට ඔයාට යන්න ඕන. ඒගොල්ලෝ ඕගනයිස් කරන ඉවෙන්ට්ස් ගැන එයා කියයි. එයාලගේ ඔෆිස් එක තියෙන්නේ කොහෙද මොනවද විස්තර කියලා. ඉතින් අපි යාගෙන් අහලා බලමු කොහොමද යාගේ විස්තර ටිකක් කියලා. ඉතින් කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක් ඔයගොල්ලන්ගේ travel agency එක ගැන. මම EN Travels company එකෙන්. ඒකට අපේ ඔෆිස් එක තියෙන්නේ හොරණ. අපි ඉන්දියා, මැලේසියා, ඩුබායි, වියට්නාම් වගේ ඕනම කන්ට්‍රි එකට ටුවර්ස් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ගෲප් ටුවර් එකක් යනවා නම් එහෙම නැත්නම් ප්‍රයිවට් ටුවර් එකක් යනවා නම් ඕගොල්ලන්ට කැමති විදිහට කස්ටමයිස් කරලා අපෙන් arrange කරගන්න පුළුවන්. ඉතින් ඉන්න පැක්ස් කවුන්ට් එක අනුව අපි ඕගොල්ලන්ට ටුවර් එක සම්පූර්ණ arrange කරලා දෙනවා. එතන ඔයගොල්ලෝ අවුරුද්දේ ඕනම කාලයක එක ටුවර්ස් දිනවද ඔයගොල්ලන්ගේ කාලෙන් කාලෙට? ඔව් අපි දැන් ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම්ම අපි ඕගනයිස් කරලා තිනවා ගෲප් ටුවර්ස් තායිලන්ඩ් වලට. ඊට අමතරව මැලේසියා තියෙනවා, ඉන්දියා තියෙනවා. ඊට අමතරව ඔයාලට ප්‍රයිවට් ටුවර්ස් යනවා නම් ඒවත් arrange කරගන්න. වියට්නාම්, ඩුබායි ඒවත් පුළුවන්. වියට්නාම්, ඩුබායි, මාල්ඩිව්ස් වගේ පැකේජස් උත් කරනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තායිලන්ත සංචාරයේ මෙතනින් නිමා කරනවා. ඉතින් ඔයාලට තවමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මාව මගේ වීඩියෝස් හොඳයි නම් like කරලා comment කරන්න. ඒ වගේම share කරන්න. ඉතින් මෙතනින් මගේ තායිලන්ත සංචාරය අවසන් වෙනවා. මේ දක්වා මගේ වීඩියෝ series එකම නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ලංකාවේ ලස්සන සුන්දර ස්ථානයකින් අපි නැවත හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.